ආයුබෝවන් මම අද මගේ channel එකට ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම මේ බෝංචි කරියක් ලස්සනට හදාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නයි අදහස් කරන්නේ. ඉතින් මේ අපි මම මුලින්ම ඉල්ලා හිටිනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. රසවත් විදිහට කිසිම රසකාරකයක් යොදන්නේ නැතුව කෑම රස කරගන්නේ කොහොමද කියලා මම මගේ වීඩියෝ වලින් ඔයාලට කියලා දෙනවා. ඒ වගේම අපි මේ වීඩියෝ එකේදී මේ හදන එළවලු මේ කොයි එක වුණත් බෝංචි හරි මොනවා හරි වුණත් අපි එළවලු තෝරගන්න වෙලාවෙදී නම් තමයි ඒක රසවත් බව පවතින්නේ. ඒකට අපි බෝංචි තෝරා ගැනීමේදීත් වෙළඳ පොලෙන් බෝංචි තෝරාගනිද්දී අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ බෝංචි තමයි අපි තෝරගන්න ඕනේ විශේෂ අවස්ථාවන් සඳහා එහෙම. ඒ වගේම තමයි බෝංචි සකස් කරන විදිහවලුත් තියෙනවා. කඩලා අතෙන් කඩලා කෑලි කෑලි වලට කඩනවා. එක දෙකට පල්ලලා කඩනවා. එහෙම නැත්නම් එහෙමම තියෙද්දී බෝංචි කෑලි කඩනවා. එහෙ නැත්නම් කපලා ගන්නවා. කපලා ගන්න වගේ විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේ විදිහට අපි බෝංචි කරිය හදාගමු. බලමු අද මම කොහොමද මේ බෝංචි එක සකස් කරගන්න තියෙන්නේ කියලා. මම ඔයගොල්ලන්ට ඉතාම පොඩියට සාමාන්‍ය කපාගත්ත බෝංචි ලස්සනට හැඩයකට කපාගෙන තමයි මගේ බෝංචි කරිය මම අද සකස් කරන්නේ. එතකොට මේ බෝංචි අපි මෙලදී ගත්තාම අපි මේකේ අයින් කරන්න දෙයක් නැහැ. මේක අපි නූල් අයින් කරනවා. ඒකට මේ නූල් ටිකත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මම විසි කරන්නේ අපි. මේක අපි සුප් එකක් හදනකොට වගේ එහෙම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒක මේ අපි අරන් තියාගෙන ඉවර වෙලා එළවලු සුප් එකක් එහෙම හදනකොට අර බෝංචි ටික නූල් ටික ඒකට යොදලා ඒක තැම්බුණාන් පස්සේ අයින් කරගලා ගන්නත් අපිට පුළුවන්. ඒ වගේ මේ එළවලු වල සමහර එළවලු වල අපි කොටස් ඉවත දාන්නේ නැහැ. ඒකත් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොකද ඒවාගේ පෝෂණ කොටස් රැඳිලා තියෙනවා. එහෙම. ඒ නිසා ඒ ටිකත් පැත්තකින් අරන් තියාගන්න. දැන් අපි මේ බෝංචි ටික මම කපාගත්ත බෝංචි ටික බලමු කොහොමද සකස් කරගන්නේ කියලා. මේ විදිහට පහදාලා හොඳට මතක තියාගන්න ඕනේ අපි එළවලු හදනකොට අනිවාර්යයෙන්ම රතු ලුණු තමයි එකට යොදා ගන්න ඕනේ. ඒ වගේම පොල් කිරි දාන්න නිසා උළුහල් ඇට දැම්මහම ඒකේ හොඳ රසයක් තියෙනවා. උළුහල් හැම වෙලාවෙම බෙදලා දාන්න ඕනේ. මේ බෙදලා දැම්මහම තමයි උළුහල් වල සුවඳ සහ රසය එන්නේ. අමුයෙන් උළුහල් දැම්මොත් ඒකේ රසයක් එන්නේත් නැහැ, සුවඳක් එන්නේත් නැහැ. ඒක නිසා උළුහල් හැම වෙලාවකම හැම එළවලුවකටම දාන්න. උළුහල් ගෙදරට ගෙනාවහම ඒක හොඳට හොදලා වේලලා ගොඩාක් මේක සුවඳ එනකන් බෙදලා හොඳ සුවඳට බෝතලෙට දාලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ එළවලු සඳහා තමන් සකස් කරන මේ 3-5 මිශ්‍රණය. ඒකත් ඉතාමත්ම හොඳ වෙන්න ඕනේ. ඒකෙත් අපි ගෙදරදී හදාගන්න එකක් වෙන්න ඕනේ. එතකොට තමයි එළවලු රසවත් වෙන්නේ. ඉතින් මේක බලන්න කොහොමද කියලා මේ පොල් කිරි දානවා පාට වෙනස් වෙන්නේ නැති වෙන්න ලස්සනට අපිට මේක හදාගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක බඳව ඔබේ අදහස් දක්වන්න ලස්සනට රසට සෞඛ්‍ය ආරක්ෂිතව ඔබටත් බෝංචි ව්‍යංජනයක් හදාගන්න